ළමයිනේ ඔයාලට මම අද කියලා දෙන්න හිතුවා කර ගැඹුර සහ කර පළල කොහොමද අපි හොයාගන්නේ කියලා. අපි මේවා එකක් මහනකොට ඇඳුමක් අපි ඒකේ කර ගැඹුර සහ කර පළල හොයාගන්න ඕනේ අපේ මේ කරවට කපන්න. ඒතකොට මම ඔයාලට අද ඒක කියලා දෙන්න හැදුවේ. ඔයාලගේ මෙන්න මේ කරවට මෙනුම අපි ගන්නෙ මෙන්න මෙතන තියෙන අපේ කරේ මෙන්න මෙතන වලක්. ඉන්නේ වලට තමයි අපේ කර වටමින්ම ගන්න. මෙන්න මේ ගෙල වට ඔයාලා මේ පැත්තේ අඟල් ටේප් එක අල්ල ගන්න. අඟල් එක මෙන්න මේ විදිහට කර වට යවලා මෙන්න මෙතනින් අතර කරගෙන මෙහෙම අල්ලගන්න. අල්ලගෙන බලන්න කීයක් තියෙනවද කියලා. මගේ තියෙනවා අඟල් 15ක්. ඒ කියන්නේ කර වට තියෙනවා අඟල් 15ක්. එතකොට ඔයාලා මෙන්න මේ අඟල් 15 මේක හොඳට මතක තියාගන්න. කර වට බෙදීම 4 සමානයි එන උත්තරේට අඟල් භාගයක් අඩු වුණාම තමයි අපේ මේ කරපළල එන්නේ. එතකොට මෙතන කරවට අඟල් 15යි ඒක බෙදනවා 4ෙන්. එතකොට අපිට එනවා 3යි 3 කාලා. එන්නේ 3යි 3 කාලෙන් අපි අඩු කරනවා භාගයක්. ඒ භාගය අඩු කරාට පස්සේ අපිට 3යි කාලක් එනවා. අපේ කරපළල තමයි ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි අපි කරපළල හොයාගන්නේ. එතකොට අපි කර ගැඹුර හොයාගන්නේ මෙන්න මේ අපි ගත්ත කරවට මිනුම බෙදන්න ඕනේ 4ෙන්. 4ෙන් බෙදපුවාම එනවා උත්තරේ 3යි 3 කාලා. ඒක තමයි අපේ කර ගැඹුර වෙන්නේ. එක එක්කෙනාට වෙනස් වෙනවා. ඔයාලා ඒ ගන්න විදිය තමයි මම ඔයාලට පුංචි chart එකක් ඇඳලා පෙන්නන්නම් අපි ඒක කරගන්නේ කොහොමද කියලා. ඔයාලා කොලයක් අරගෙන මේ ඔයාලගේ අර බේසික් බ්ලොක් එක හදාගත්තට පස්සේ මෙන්න මෙහෙම අපි හදා ගන්නවනේ. මම පස්සේ වෙලාවක ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. අපි කොහොමද මූලික පත්‍රෙම හදාගන්නේ කියලා. දැනට මම පුංචි ඒවා දාන්නම්. ඒවා දැම්මට පස්සේ ඔයාලට මම අනිත් එකත් කියලා දෙන්නම්. මෙන්න මේ වගේ අපි මේ වාගේ රේඛාවක් ඇඳගෙන මේ පැත්තට රේඛාවක් ඇඳගෙන ඉන් බලන්න ඕනේ. මෙන්න මේ පැත්ත තමයි අපේ කරපළල කියන්නේ. මේ පැත්ත තමයි අපේ කර ගැඹුර කියන්නේ. මෙන්න මෙතන ඉඳලා මේ පටන් ගත්ත තැන ඉඳලා අපි දැන් මේ වටමින්මක් හොයාගත්තනේ. 3යි 3 කාලක් අපිට ආවනේ. එන්න ඒක තමයි මෙන්න මෙතන ලකුණු කරන්න ඕනේ. මෙතන හිතන්න අපේ 3යි 3 කාලය කියලා. මෙන්න මේ 3යි 3 කාලෙට ලකුණු කරගන්න. එතකොට හිතන්න මෙන්න මේ අපේ කර ගැඹුරක් ආවනේ. කර ගැඹුර අපිට මෙතන ආවේ 3යි කාලයි. කර පළලාවේ 3යි කාලයි. කර ගැඹුර 3යි 3 කාලයි. මෙතන ඉඳලා ඔයාලා 3යි 3 කාලක් මෙතන කියලා හිතලා මෙතනින් ලකුණු කරගන්න 3යි 3 කාලක්. ඊට පස්සේ ඔයාලට එක රවුමක් මේකේ හදාගන්න ඔයාලට තේරෙන්නේ නැත්නම් අමාරුයි නම් ඔයාලා මෙන්න මේ පැත්තට රේඛාවක් දාලා මෙන්න මේ රේඛාවත් මෙතෙන්ට යා කරගන්න. යා කරගෙන මෙන්න මේ මුල්ලේ ඉඳලා මෙන්න මෙතෙන්ට අඟලක් ලකුණු කරගන්න. ඒ ලකුණු කරාට පස්සේ මෙන්න මෙතනින් ලස්සනට මෙන්න මේ ලකුණු කරගත්ත කර්ව් එක හරහා මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. මෙන්න මේ තමයි අපේ මූලික කරක කර පළල සහ කර ගැඹුර හොයාගන්නේ. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතෙනවා. නොතේරෙන දෙයක් තිබුණොත් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා අහන්න මං කියලා දෙන්නම්. ඒ වගේම තමයි මෙන්න මේ වාගේ මූලික කරක් අපි හදාගත්තට පස්සේ මෙන්න මේ කර යොදාගෙන තමයි අපි වෙනත් කර මෝස්තර හදාගන්න. එතකොට වී කර, රවුම් කර, කොටු කර, ස්වීට් හાર્ට් කර වගේ දේවල් අපි හදාගන්නේ මෙන්න මේ මූලික කර උපයෝගී කරගෙන. එතකොට ඔයාලා මෙන්න මේ කර කොහොමද කරගන්නේ කියන විදිය තමයි මම දාලා තියෙන්නේ. නොතේරෙන දෙයක් තිබුණොත් අහන්න මගෙන් මං කියලා දෙන්නම් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි ගන්න.